සුබ දවසක්. මම අලුතෙන් සෙෂන් එකක් පටන් ගන්න හිතුවා ආඩිනෝ පිළිබඳව. එතකොට මම ආඩිනෝ එක මම එක්ස්ප්ලেইন කරගෙන යන්නම් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම කියන්නම් අපේ කම්පියුටර් එකට ආඩිනෝ කියන software එක කොහොමද දාගන්නේ කියන එක පිළිබඳව මම මේක එක්ස්ප්ලেইন කරගෙන යන්නම් ඉස්සරහට. එතකොට අපිට පුළුවන් අපේ ඕනම browser එකේ මම මේකට Chrome එක තමයි use කරන්නේ. මෙතන ආඩිනෝ කියලා සර්ච් කරාම මේ විදිහට අපිට ආඩිනෝ එකේ විවේක බලන්න පුළුවන්. ආඩිනෝ කියලා විතරයි ගන්න ඕන අපි. ඒතර ආඩිනෝ එකේ ආඩිනෝ හෝම් කියලා එකක් තියෙනවා. ඒ ආඩිනෝ හෝම් එක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා අපි. සමහරවිට මම මේ වීඩියෝ එක කරන වෙලාවෙ හින්දා මේ වෙලාව මෙහෙම තියෙනවා. සමහරවිට වෙනස් වෙන්නත් පුළුවන්. ඒත් මෙතන මේක ඕගලන්ට හොයාගන්න ලේසි. මේ තියෙන මොඩල් එක ඒ වෙනස් වෙන්නේ. හරි. එතකොට මේක ඩවුන්ලෝඩ් කරගන්න මම මෙතන තියෙන software කියලා. එනදී මෙතන software කියලා තියෙනවා. මේ software උඩ ක්ලික් කරාම software කියන අපිට ඩවුන්ලෝඩ් කරගන්න තැනට අපිව එක්කගෙන යනවා. එතකොට මෙතන ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ගේ operating system එක මොකක්ද කියලා හරියටම දැනගන්න ඕන. දැන් මගේ තියෙන Windows මම Windows 10 එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. ඊට පස්සේ Linux තියෙනවා, Mac OS තියෙනවා. ඒ අදාළ operating system එක බලලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. හරි. එතකොට මම මෙතන Windows එක උඩ ක්ලික් කරාම මම මෙන්න මේ වගේ ෆයිල් එකකට අරන් යනවා. ඊට පස්සේ මේක simple download එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ. මෙතන just download කියලා තියෙනවා. මම ඒක උඩ ක්ලික් කරනවා. හරිද? එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ Arduino IDE මේ තියෙන දැන් අලුත්ම version එක 2.0.4 කියන එක තමයි download වෙන්නේ. ඒක මෙන්න මේ ආකාරයට මගේ download වෙනවා. ඒක download වෙන්න ඇරලා Arduino කියන එක පිළිබඳව මම explain කරගෙන යන්නම්. එතකොට ආඩිනෝ ගත්තොත් ආඩිනෝ වර්ග ගොඩාක් තියෙනවා. ඔයගලන්ට සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ආඩිනෝ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ආඩිනෝ කියන්නේ බෝඩ් එක. සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකේ මදර් බෝඩ් කියලා. ආඩිනෝ නැනෝ, ආඩිනෝ නැනෝ එවරි කියලා තියෙනවා. ආඩිනෝ නැනෝ 33යි කියලා තියෙනවා. ඒ වගේ බෝඩ් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි විශේෂත්වය වන්නේ අපි එක මොඩල් එකකට පුරුදු වුණාන් පස්සේ අපිට ඕන බෝඩ් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපිට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න වුණොත් මේක ඔයාට ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළ ඒ හැම එකටම අපිට පුළුවන්. ඒ කියන්නේ හැම ඔප්ෂන් එකකටම පුළුවන්. ඉතින් Arduino Uno කියලා තියෙනවා. Arduino Mega, Arduino Lenora වගේ ගණනාවක් තියෙනවා. මෙතනත් එකක් දෙයක් වගේ තියෙනවා. ඉතින් මේවත් බෝඩ්. මෙතන තියෙන්නේ තේවත් බෝඩ්. හරිද? හරි. එතකොට අපිට විලඳපොලේ ඕන තරම් බෝඩ් වර්ග තියෙනවා මිලදී ගන්න. අපේ අවශ්‍ය රික්වයර්මන්ට් එක බලලා අපිට අවශ්‍ය දේ මිලදී ගන්න ඕන. එතකොට මම මෙතනින් එහාට මේ ප්‍රොජෙක්ට් එක මම ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. ඒකට මට දැනට Arduino Uno කියන බෝඩ් එක හොඳටම ප්‍රමාණවත්. මොකද මේක ඉදිරියට කරගෙන යන්න. හරි. මම අද කෝඩ් කරන්න කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. මම මෙතන කියලා දෙන්නේ නැහැ. මොකද Arduino එක වැඩ කරන්නේ කොහොමද? Arduino කියන්නේ මොකද්ද? මෙතන උඟක් අය අලුතෙන් ඇවිල්ලා ඉන්න ඇති. Arduino ගැන කිසි දෙයක් දන්නේ නැති අය ඇති. ඒකින්ද මම මේක එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. Arduino කියන්නේ මොකද්ද කියන එක. හරි. මගේ මේක ඩවුන්ලෝඩ් වෙනවා මගේ. හරි. එතකොට හරි. එතකොට මේ Arduino කියලා එකක් තියෙනවා. එතකොට මේ Arduino එකෙන් අපි වැඩ කරගන්න ඕන අපිට ඉලෙක්ට්‍රොනික සාමාන්‍ය මූලික දැනීමක් තියෙන්න ඕන. ඒ මහලකු වට දැනීමක් තියෙන්න ඕනේ. Arduino එක කියන්නේ සාමාන්‍ය LED බල්බ් එක පත්තු කරන්න බැටරි එකට දාලා ඒ වගේ knowledge එකක් තිබුණා. මේ මම මේ කරන Arduino series එක follow කරලා හොඳ knowledge එක මුළු ගෙදරම කරන්ට් එක පිළිබඳව
single phase, three phase, එතනින් ගියාම ඉලෙක්ට්‍රොනික පොඩි ඩිවයිස් වල වැඩ කරගන්න හැටි මේ මොකක්ද වෙන කාරණා පිළිබඳව මම එක්ස්ප්ලেইন කරගෙන යනවා. මගේ වීඩියෝ එක දික් වෙයි. දික් වුණාට මට ටයිම් එක ගොඩක් යයි. ඒ ටයිම් එක ගොඩක් ගියත් මම මේක හරියට කරනවා. සමහරවිට මේ ආඩ්නෝ එක පිළිබඳව විනාඩි 10-15 වීඩියෝස් ඇති. කරුණාකරලා ඉල්ලීමක් ඉල්ලන හැමෝගෙම මේක එක දශමයක්වත් ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද මේක එක තැනකින් බැලුවොත් එහෙම මේ සීරීස් එකේ එක තැනකින් හරි බලන්න පටන් ගත්තොත් එතනින් එහාට ඔයාලට කිසිම දෙයක් ආඩ්නෝ පිළිබඳව තේරෙන්නේ නැහැ. මොකද මම මේක පොඩි ළමයෙකුට කියලා දෙනා වගේ තමයි මම කියලා දෙන්නේ. හරිද? එතකොට මේ මගේ ආඩ්නෝ කියන software එක download වෙලා ඉවරයි. මම මේක download කරගන්නවා. download වෙලා ඉවරයි. මම මේක install කරගන්නවා. එතකොට මේක install කරගත්තාම මෙන්න මගේ license agreement කියලා එකක් එනවා. මේක I agree කියලා දීලා next සාමාන්‍ය විදිහට next install කියලා දීගෙන යනවා. එතකොට මෙයා ඒකේ process එකේ ඒව ටික කරයි. හරිද? හරි. ඒක තමයි පැත්තෙන් දීපු. හරි. එතකොට Arduino කියන්නේ මොකක්ද? ප්‍රශ්නයක් තියෙනවා. Arduino කියන්නේ අපිට Arduino එකෙන් කරගන්න පුළුවන් වැඩ මොනවද? හරිද? හරි. එතකොට Arduino එක අපි පාවිච්චි කරන්නේ. දැන් උංගක් අය වීඩියෝස් කරනවා, කාර් හදලා දානවා. ඒ වගේ එකකියෝ තියෙනවා. මම මේ කරන්නේ ඕනම තැනකට අපේ මේ එළියේ තියෙන ප්‍රශ්නයකට සොලියුෂන් එක කොහොමද මේ අපි Arduino kit එක එහෙනම් Arduino කියන බෝඩ් පාවිච්චි කරලා ඒවෙන් කොහොමද අපි වැඩක් ගන්න එක තමයි කියලා දෙන්නේ යන්නේ. මම මේ පින් ගැන ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්න මේ තියෙන්නේ මොනවද කියන එක මට මේ බෝඩ් එක ගැන උගන්වන්න නෙමෙයි මම අද ආවේ. මේ ක්‍රමයේ හරියට ඔලුවට දාගත්තොත් ඔයගලන්ට ලේසි ඉතාමත් සරලව මේ Arduino එක පිළිබඳ knowledge එක වලට දාගන්න. හරි. ඒතර Arduino එකේ මම ප්‍රධාන කොටස් දෙකකට බෙදාගත්තත් තේරුම් ගන්න ලේසි වෙන්නේ. එකක් තමයි input device කියන එක. හරිද? ඒ කියන්නේ input device. හරි. ඒතර input device තියෙනවා output device තියෙනවා. හරි. input device කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙයක් එකතු කරගන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි කාට හරි දෙයක් ඇහුම් ගන්න දෙන එක. ඒක ඉන්පුට් කරගන්න දෙයක්. ඒතර අපි මොකක් හරි දෙයක් බලන එක. ඒකත් අපි ඉන්පුට් කරගන්න දෙයක්. අපි කෑම කන කෑම අවුට්පුට් කරගන්න ඉන්පුට් කරගන්න දෙයක්. හරි. එතකොට අවුට්පුට් ගත්තොත් අපිට අපි කතා කරනවා. අපි වචන වලින් කතා කරනවා. මේ කතා කරන එක කියලා අනිත් එකට දෙන්න. ඒ කියන්නේ මම කතා කරනවා නම් ඒක තමයි අවුට්පුට් එක. කවුරු හරි කෙනෙක් අහනවා නම් ඒක තමයි ඉන්පුට් ඩිවයිස් එක වෙන්නේ. හරිද? හරි. එතකොට ඉන්පුට් ඩිවයිසස් කිහිපයක් මම මෙතන සඳහන් කරලා තියෙනවා. මීට වඩා වෙන ගොඩක් තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙනවා light sensor, motion sensor, temperature sensor, magnetic field sensor, gravity, humidity, moisture, vibration, pressure, electric field, sound, piston. ඒ හැම sensor જાතියම තියෙනවා. ඒවා අපිට වෙළඳ පොලේ මිල දීලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ ඒ sensors වලින් කිහිපයක්. බහුතරයක් නෙමෙයි තියෙන්නේ. මෙතන යම්කිසි මේ චූටි ප්‍රමාණයක් තියෙනවා. මේකට වඩා ගොඩක් දේවල් තියෙනවා Arduino වල තියෙනවා. මේක පෙන්වන්න ලේසි වෙන තමයි මම ටිකක් දැම්මේ. බලා ගන්න, තේරුම් ගන්නත් ලේසි වෙන. මේ කිහිපයක්. ඔක්කොම නෙමෙයි. මේ මෙතන තියෙන කිහිපයක් විතරයි. හරි. මේකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ඒවා තියෙනවා. හරි. එතකොට ඉන්පුට් ඩිවයිස් කියන්නේ මේවෙන් මොකද කරන්නේ? අපේ දැන් අපි ඇහුම්කන් දෙන දෙයක් කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි අපේ කන් දෙක වැඩ කරන්නේ නැත්තම් අපිට ඉන්පුට් කරගන්න බෑ. එළිය දෙන ශබ්ද, කවුරු හරි කතා කරන දේවල් ඒව එළියෙන් අපිට ගන්න බෑ. එතකොට මේව ඇවිල්ලා Arduino එකට ඉන්පුට් කරන්න පුළුවන්. එතකොට හැම ගත්තොත් හැමේ තියෙනවා මේ උෂ්ණත්වය. උෂ්ණත්වය බලන්න මෙතන හීතලයි, මෙතන රස්නේ කියලා අපිට දැනෙන්නේ හැමේ තියෙන සෙන්සර්ස් වල. එතකොට ඒ වගේම සෙන්සර්ස් තියෙනවා මේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට
අපිට output devices තියෙනවා. දැන් input device කතා කරා output device තියෙනවා. මොනවද මේ output device කියන්නේ? ඒතර output device ගත්තොත් මෙතන තියෙනවා LED තියෙනවා. motor තියෙනවා. liquid crystal තියෙනවා. relay, servo segment, display තියෙනවා. speaker and buzzer. ඔය කිහිපයක්. ඔයිට වඩා තව අම්බා කියන්නේ හෙන්න ගොඩක් තියෙනවා output devices. හරිද? එතකොට අපි මොකක් හරි data එකක් ගන්නවා. ඒ data එකට අපිට අදාළ වැඩේ කාර්ය කරගන්න අපි output එක නිර්මාණය කරගන්නවා. හරිද? එතකොට මෙන්න මේකයි මෙතන වෙන්නේ. මෙතන තියෙනවා අපේ කම්පියුටරේ තියෙන. මෙතන අපේ Arduino board එක තියෙනවා. මෙතන input devices තියෙනවා. මෙතන output devices තියෙනවා. හරි. එතකොට මේ input devices අපි Arduino board එකට plug කරන්න ඕන. ඒ කියන්නේ sound sensor එක, නැත්නම් temperature sensor එක. එතනින් ගියාම ඔය gravity, humidity, current field, current measure ඒ හැම දෙයක්ම අපිට input කරන්න පුළුවන් අපේ Arduino board එකට. හරිද? ඒ output devices තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වැඩි කොහොමද මේක කරගන්නේ? ඒ දේ කරගන්න පුළුවන් අපිට output device කෙනෙක් පාවිච්චි කරලා. හරිද? එතකොට මට දැන් ප්‍රශ්නයක් එනවා. මේ input devices කියන එකෙන් අපි ගන්න signal එක, එහෙම නැත්නම් අපි ගන්න data එක කොහොමද අපි ඒකට අපේ වැඩේට requirement එකක් විදිහට අපි කොහොමද අපි ඒක output කරගන්නේ? තේරුණාද? ඒ කියන්නේ අපි ගාව දින මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේකට උත්තරයක් නැහැ හොයන්න. සාමාන්‍යයෙන් මම කියන්නම්කෝ washing machine එකක් කියලා. washing machine එකක් ගත්තා washing machine එකේ time එකට වැඩ කරන්න ඕන. ඊට පස්සේ යම් කිසි time එකක් ගිහිල්ලා off වෙන්න ඕන. ඊට පස්සේ ආපහු පාරක් වැඩ කරන්න ඕන. ඊට පස්සේ ඒ වැඩ ටික එතන ඒ process ටික ඉවරුනාට පස්සේ අපිට ආපහු ඕන වෙනවා මොකද්ද? ඒක ආපහු කරවන්න ඕනේ වෙනවා මෝටරේ. ඊට පස්සේ අපිට වතුර නැතුව වේල ගන්න ඕනේ වෙනවා. ඊට පස්සේ වතුර වැටෙන්න ඕන. වතුර වැටලා ඒක කැරගෙන්න ඕන. ඒ කැරගිලා ඉවරලා වේලෙන්න ඕන. ඊට පස්සේ ඔක්කොම වැට් එක ඉවරුනාට පස්සේ නැත්තම් අපේ washing machine එකේ මොකක් හරි trouble එකක් ආවොත් ඒකත් බසර් එකකින් සිග්නල් එකක් දීලා ඒක අපි ඒ කියන්නේ ගෙදර ඉන්න අයට දැනුවත් කරන්න පුළුවන් වෙන හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මේ input device එකෙන් කරන්නේ එක දෙයක්. ඒ කියන්නේ අපි දාන්න washing machine එකට දාන රෙදි ටික අපිට හොද ගන්න ඕන. හොද ගන්න ඕන පස්සේ මෝටරේ හුඟක් අය දැකලා ඉතින් මේ washing machine එකේ මෝටරේ දෙපැත්තට කරගෙන වතුර ඉස්සෙල්ලාම වතුර පිරෙනවා. ඊට පස්සේ වතුර පිරලි වෙලා off වෙනවා. off වෙලා ඊට පස්සේ ආපහු මෝටරේ කරගෙන ගන්නවා. හරි මම එක washing machine එක උදාහරණයක් අරන් කියන්නේ. එතකොට අපි මේ ටික ඔක්කොම manage කරගන්න ඕන. අපිට output ගන්නත් ඕන. කොහොමද මේක කරන්නේ? හැමෝටම ගැටලුවක් ඇති. එතකොට අපිට මෙන්න මේ ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපිට input devices ගත්තොත් වතුර තියෙන ප්‍රමාණය අපිට වතුර නැත්තම් වතුර තියෙන ප්‍රමාණය කොච්චරක් පිරෙන්න ඕනද කියන එක අපිට Arduino board එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෝටරේ වතුර හරි වැඩ කරන්න ඕන කියනකොට ඒ මෝටරේ වැඩ කරන්න ඕන සිග්නල් එකත් අපිට ඒ සිග්නල් එක දෙන්න බෑ. හරිද? යා Arduino board එකෙන් කියන්නේ වතුර පිරලා ඉවරයි. අපේ අවශ්‍ය ප්‍රමාණයට වතුර පිරලා ඉවරයි. ඒතර output කියන්නේ මොකද්ද? output එක කියන්නේ අපේ මෝටරේ සිම්පල් විදිහට කියන්නේ අපේ අවශ්‍ය මෝටරේ කරකව ගන්න ඕන. ඊට පස්සේ අපි එක පැත්තකට කරගෙනවා ආපහු අනිත් පැත්තට කරගෙනවා. ඒ වගේ කතන්දරයක් තියෙනවා. එතකොට input devices output device අපි match කරන්න ඕන. අපේ input කරන data එක අනුව අදාළ requirement එකට අනුව input device එකම අපි output කරලා ගන්නවා. හරි. මට එතකොට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ Arduino board එකට මේ දේ තේරෙනවද? දැන් Arduino board එක අතේ තියාගෙන මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. Arduino board එකට කියන්න මේ Arduino board එකේ තියලා ඔයා මේක කරලා දෙන්න කිව්වට Arduino board එකට තේරෙන්නේ.
කරන්ට් එකට ගෙවුවා එකේ මේක වැඩ කරන්න කරන්ට් එක ඕන. මේ කරන්ට් එකට ගෙවුවත් මං කරන්ට් එකට ගහලා Arduino board එකට කිව්වට වැඩක් තියෙයිද? නැහැ. ඒකට අපිට මේ කම්පියුටරේ අවශ්‍ය වෙනවා. එතකොට මේ කම්පියුටරේ හරහා අපි මෙන්න මේ වගේ පොඩි කෝඩ් එකක් ලියනවා. චූටි කෝඩ් එකක් ලියලා ඒ කෝඩ් එක කෙලින්ම Arduino board එකට බාර දෙනවා. Arduino board එකට බාර දුන්නාම අපේ input devices ටිකත් එක කියලා අපේ input device වලින් එන signal නැත්නම් input එකෙන් කියන දේවල් වතුර ඇති වතුර එන එක නවත්තන්න කියලා මේ මෝටරේ කරවන්න ඕන ටයිම් එක කවුද සෙට් කරන්නේ? මෙතන මම මැනේජ් කරන්නේ කවුද? මෙන්න මේ අපේ ගෙදර තියෙන කම්පියුටර්. ඒ කම්පියුටරේ ඒ කතන්දරේ ලියන්න ඕන අපි. ඒ කතන්දරේ ලියලා ඒක කෙලින්ම මේ Arduino board එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ Arduino board එකට මේක අපිට ඕන අවශ්‍ය වැඩේ කිව්වට පස්සේ මේ අපේ කතන්දරේ කිව්වට පස්සේ ඒ Arduino board එකේ මම මෙතන උඩ දාලා ඇති නිකන් අර එන නිකන් මේ IC එකක් තියෙනවා. මේ IC එක තමයි මේ මෙතන තියෙන්නේ. මේ පින් ගොඩාක් තියෙන මේ IC එක. මේ කළු පාට තියෙන දිගපටියක් වගේ ඒක තමයි IC. එතකොට එයා තමයි මේක ඇතුලේ තියෙන සියලුම ගණිත කර්ම ටික කරන්නේ. ඒතර අපි ගණිත කර්ම ලියන්නේ මොකේද? ලැප්ටොප් එකේ නැත්නම් අපේ කම්පියුටර් එකේ. ඒ ටික ලියලා අපේ IC එකට ඒක ඔක්කොම කියනවා. වා මෙහෙම ආවොත් මෙහෙම කරන්න. වා මෙන්න මේ විදිහට සිග්නල් එක මේ පැත්තෙන් આવොත් අවුට්පුට් එක මෙන්න මේ විදිහට සලස්සා. ඔටෝ නැත්නම් මොකක් හරි ටයිම් එකකට වැඩක් කරන්න ඕන ඒකත් කරලා නවත්තන්න. කියන එක අපිට ඒක හරියටම ජස්ටිෆයි කරලා කියන්න පුළුවන්. හරි. ඒතකොට දැන්ට තාම මුකුත් ඔයගොල්ලෝ කෝඩ් ගැන දන්නේ නැහැ. input devices කියන්නේ input devices දන්නවා output devices දන්නවා. හරිද? මම ඒක සාමාන්‍යයෙන් කිව්වේ. මෝටරේ කරවන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි මේ Arduino board එකේ මේ චූටි කරන්ට් එකක් කරන් කොහොමද මේ අපේ ගෙදර තියෙන washing machine එකේ වැඩ කරන්න කියන එක. පුළුවන් වැඩ කරන්න. ඒවට වැඩ තියෙනවා. ඒව ඉස්සරහට කියන්න. මොකද මට මෙතන ඕනේ මට මෙතන කෝඩ් එකේ ගෑල්ලා මේක ප්‍රෝග්‍රෑම් කරන හැටි නෙමෙයි මට කියලා දෙන්න අවශ්‍ය වුණේ. මට අවශ්‍ය වුණේ අපේ රික්වයර්මන්ට් එකට අපි කොහොමද මේ මැච් කරගන්නේ කියලා. කොහේ හරි තියෙන ප්‍රශ්නයකට උත්තරයක් කොහොමද අපේ Arduino board එක පාවිච්චි කරලා ගන්න කියන එක තමයි මට මෙතන කියන්න උමුණාවක් උනේ. කෝඩ් ඒව පස්සේ කරමු. කෝඩ් කියන එක ලේසි. මෙන්න මේ concept එක තේරුම් ගන්න තමයි අමාරු. මේ concept එක තේරුම් ගත්තා ගමන් ඔයගොල්ලන්ට Arduino board එක දැක්කොත් එහෙම මොකක් හරි කවුරු ඇවිල්ලා වැඩක් කිව්වොත් එහෙම මට මෙන්න මේ වගේ device එකක් හදාගන්න ඕනේ කියලා ඔයාටම උනත් මේක තනියෙන් කරගන්න පුළුවන්. නැත්තම් ඔයාට වෙන එක්කෙනෙක් මේකට hire කරගන්න වෙනවා. හරිද? හරි. එතකොට මෙච්චරයි කතන්දරේ. මම ආයෙ පාරක් කියන්නම්. මෙතන අපේ input devices තියෙනවා. ඒ කියන්නේ අපේ bar tab එකට රෙදි ටික දානවා. bar tab එකට රෙදි ටික දැම්මට පස්සේ අපි මෙතනින් දාලා අපේ අර අපි දාන මේ රෙදි හොදන සබන් කුඩු තියෙන්නේ. ඒ සබන් කුඩු ඒවත් දාලා අපි මේකට කියන මැෂින් එක ඔන් කරන්න කියලා. ඒතර මැෂින් එක ඔන් කරන්න කිව්ව ගමන් මෙයා කරන්නේ ඉස්සෙල්ලාම වතුර පුරව ගන්නවා. වතුර පුරවගෙන ඉවරුණාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර පිරුණාට පස්සේ එහෙම කියනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකේ වතුර බාර් ටබ් එකේ පිරුණාට පස්සේ මෝටරේ වැඩ කරන්න ඕනේ යම්කිසි ටයිම් එකක. එක වෙලාවක එක පැත්තකටත් අනිත් වෙලාවට අනිත් පැත්තටත් කරගෙන ඕන. ඒතර අපි ලියන්නේ කොහෙද? අපි ලියන්නේ කොහෙද? අපේ කම්පියුටර් එකේ. කම්පියුටර් එකේ ලියලා අපි මේක කම්පියුටරේ මේ Arduino board එකේ සම්බන්ධ කරලා මේ Arduino board එක අපේ මෙතන මේ තියෙන chip එකේ එහෙම නැත්නම් IC එකේ අපි ඒක ලියන්න පුළුවන්. අපිට අවශ්‍ය කතන්දරේ. ඒ කතන්දරේ ලිව්වට පස්සේ මෙයා අපි කියන කතන්දරයට තමයි වැඩ කරන්නේ. ඒක නව කතාවක් වගේ. අපි ලියන නව කතාවට මෙයා අවශ්‍ය වැඩේ කරලා දෙනවා. හරි. ඊළඟ කතන්දරේ මම මෙතන පොඩි ඇටෝමක් මම එක්ස්ප්ලেইন කරගන්න මම මේක කරගත්තා. එතකොට මේ තියෙන්නේ අපේ Arduino board එකත් එක්ක මේක සම්බන්ධ කරගන්න විදිය. ඒ කියන්නේ මෙතන මේ මම කරලා තියෙන්නේ මෙතන sensor එකක් සම්බන්ධ කරගන්න හැටි. හරිද? එතකොට මේ Arduino board එකත් එක්ක මේ sensor එක සම්බන්ධ කරගන්න. මොකද්ද මේ sensor එක? මේක ඇවිල්ලා
පස්වල තියෙන තෙතමනේ මෙෂර් කරන්න පුළුවන් සෙන්සර් එකක්. පස්වල තියෙන තෙතමනේ මෙෂර් කරන්න පුළුවන් සෙන්සර් එකක්. හරි. හරි. එතකොට ඇයි අපි මේක පාවිච්චි කරන්නේ? දැන් හිතන්න ඔයාලට තියෙන ටනල් එකක්. ඊතර ඇත්තේ ටනල් එකක් තියෙනවා. ඒ ටනල් එකට වතුර දාන්න ඕන. දැන් මම මේ ප්‍රශ්නයක් හදනවා. මට අවශ්‍යතාවයක් වෙනවා මගේ ගෙදර ලොකු ටනල් එකක් තියෙනවා. මම අපේ ගෙදර ටනල් එකක් නැහැ. මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට මේ ටනල් එකට අවශ්‍ය පැල 100ක් තියෙනවා. 200ක් තියෙනවා. 300ක් තියෙනවා. ඒවට බෙහෙත් දානවා. පොහොර දානවා. ඒ හැමදේම නිශ්චිත ප්‍රමාණයට නිශ්චිත වෙලාවට අපි සපයන්න ඕන. එතකොට අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒක අපිට මේ කරගන්න පුළුවන්. සමහරලාට වතුර දාන්න අමතක වෙනවා. එක්ක වතුර වැඩි වෙනවා. එක්ක වතුර අඩු වෙනවා. දැන් තෙල් බෙහෙත් පොහොර මේ වියදමුත් එක්ක ඒව දෙගුණ තෙගුණ වෙනවා. අපි ගාව බැරි වෙලාවක වතුර පොඩ්ඩක් හරි වැඩි මේ කාලම් වෙන ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඒකත් ලොකු ගැටලුවක්. එහෙම හදන්නත් පුළුවන්. ඒ කියන්නේ බෙහෙත් කාලම් කර අපේ ටනල් එකට වතුර දාන විදිය බෙහෙත් ටික කාලම් කරන්න ඕන විදිය ඒ වුණත් හදන්න පුළුවන් අපිට. බැරි කමක් නැහැ. හරි. එතකොට මේ සෙන්සර් එකේ මේක කොහොමද අපි අපේ වැඩේට පාවිච්චි කරන්න වෙන්නේ? එතකොට මට තියෙන ප්‍රශ්නය. මේ සෙන්සර් එක කොහෙටද අපි සම්බන්ධ කරන්න ඕන? එතකොට අපිට කොහොමද මේකේ තෙතමනේ මෙෂර් කරලා වතුරේ තියෙන තෙතමනේ මෙෂර් කරලා කොහොමද අපි මේක හරියට වතුර අවශ්‍ය වෙලාව නිගමනය කරලා අවශ්‍ය වෙලාවට වතුර දෙන්නේ කොහොමද? හරිද? එතකොට මේක ක්‍රම ගණනාවක් ඔස්සේ කරන්න පුළුවන්. අපිට තියෙනවා DC මෝටර තියෙන වෙළඳපොලේ ගන්න. හරිද? ඒ වගේම AC මෝටර තියෙන වෙළඳපොලේ ගන්න. ඒ අවශ්‍ය විදිහට ඒ වෙළඳපොලේ තියෙන බඩු අරන් අපි ඒක සකස ගන්න ඕන. හුඟක් එතනින් ගියන් පස්සේ වාතයේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වුණා. අපේ ටනල් එක ඇතුලේ තියෙන ඔක්සිජන් මට්ටම කියන වාතයේ තියෙන ජල වාෂ්ප අඩු වුණා. ඒ වුණත් අපිට ඩිටෙක්ට් කරලා මේක සෙන්සර්ස් වලින් අපිට වැඩ කරන්න හදන්න පුළුවන්. හරිද? එතකොට මේකෙන් අපි කොහොමද මෝටරයක් වැඩ කරන්නේ කියන එක එහෙම ගැටලුවකුත් තියෙනවා. හරි. අපි යන් ඉස්සරහට. හරි. එතකොට මේ තියෙන්නේ මේ මේක කියන්නේ සාමාන්‍ය පොඩි ඇටවුම මේක තමයි කතන්දරේ. එතකොට මෙතන තියෙනවා මේ තියෙන අපේ පස් වලට ඒ කියන්නේ අපේ පස්සට ගහන සෙන්සර් එක මෙතන තියෙනවා. ඒ සෙන්සර් එක හරහා මෙන්න මේ චූටි පොඩි IC එකක් තියෙනවා. මේව දැක්කට බය වෙන්න එපා. මේ විහිළු කතාවක් මේක. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මෙතන ඉන්පුට් කරන්න තැනක් තියෙනවා. මේක මම වෙනම එක්ස්ප්ලেইন කරනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකක් කරලා මම ඒක වෙනම එක්ස්ප්ලেইন කරනවා මේක කොහොමද කරන්න කියන එක. මම ඒක ඊළඟ වීඩියෝ එකේ අරන් එන්නම්. වීඩියෝ එක ගොඩක් දික් වෙන ඉන්නේ. ඒතර මේ මෙතන AC මෙතන මේ අපේ පසර ගහන සෙන්සර් එක තියෙනවා. පසර ගහන සෙන්සර් එකත් එක්ක මේ පස්සේ තියෙන සෙන්සර් එකයි මෙතන මේ මෝටරේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට තියෙන පසරේ මේ මල් පෝච්චියට එහෙම නැත්නම් අපේ තියෙන ටනල් එකේ තියෙන මේකට වතුර අවශ්‍යයි කියලා ඒක කියලා. ඒ කියන්නේ මෙතනින් ඒක මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්ට ඒ සිග්නල් එක කොයිලාවෙත් එනවා. වතුර වල තියෙන ප්‍රමාණය මෙයා කොයිලාවෙත් මෙයා මෙතෙන්ට දෙනවා. එතකොට මෙතන තියෙනවා AC DC කියලා පම්ප් කියලා මෙතන තියෙනවා. මේ AC DC කියන පම්ප් එක මෙයා මේක පාවිච්චි කරලා මේ AC DC කියන පම්ප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව වැඩේ කරගන්න. එතකොට මේ රිලේ එක වැඩ කරන්න. ඒ කියන්නේ මේක ඇවිල්ලා නිකන් වතුර මෝටරයක් වගේ. මේ AC DC පම්ප් කියන එක මම හිතා කියන වතුර මෝටරයක් වගේ. දැන් වතුර මෝටරයක් කියන එක අහන්න එපා. මේ වතුර මෝටරයක් මොකද්ද? වතුර මෝටරෙන් කොහොමද කරන්නේ? මේ කියන එක කියන්නේ වතුර මෝටරයක් ඕන කෙනෙක් දැකලා ඉතින්. මේ වතුර මෝටරේ අරන් වතුර මෝටරේ සමහරලාට ওই වතුර නැති පළාත්වල ඒ වතුර මෝටරෙන් තමයි ගෙදෙට්ට වතුර ගන්න. ඒක ටැංකියකට දාලා ඒ ටැංකියේ වතුර පුරව ගන්න අවශ්‍ය වෙලාවට. ඕන වතුර මෝටරේ ඔටෝ වැඩ කරන්නත් හදන්න පුළුවන්. හරිද? එතකොට මේ තියෙන සෙන්සර් එක
අපි කෙලින් ප්ලග් කරනවා මෙන්න මේ චූටි IC එකට. මේ IC එකයි මේ සෙන්සර් එකයි මේ දෙක එකට හම්බෙන්නේ. මේ හියුමින් මේ පස්සේ තියෙන තෙතමනේ තියෙන සෙන්සර් එක ගත්තට පස්සේ මේක කියන සොලිඩ් මොයිස්චරයිසර් සෙන්සර් කියලා කියන්නේ. මේක මේ දෙක එකට හම්බෙන්නේ. මේකයි වෙනම ගන්න ඕනේ නැහැ. මේ දෙක එකට හම්බෙන්නේ ඊට පස්සේ මේක ප්ලග් කරගන්න තියෙන්නේ. මේ ප්ලග් කරගත්තට පස්සේ මේ ප්ලග් එකේ මේ ප්ලග් කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට අපේ Arduino එකට සම්බන්ධ කරගන්න ඕනේ. මේ Arduino එකට සම්බන්ධ කරගත්තට පස්සේ මේ Arduino එකේ අපිට මේක බලා ගන්න පුළුවන්. අපේ Arduino board එකේ දාලා අපේ කම්පියුටරෙන් අපිට බලා ගන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්න ඕන, කොයි වෙලාවටද වැඩ කරන්න ඕන, මේ කොච්චර තෙතමනයක් තියෙනවද, මේ තෙතමනේ අඩු වුණාන් පස්සේ මෙයා ඔන්න හදන්නේ කොහොමද කියන එක. ඒක අපි අපේ කම්පියුටරේ පාවිච්චි කරලා අපි මේක කියන්න ඕන Arduino board එකට. නැත්නම් මෙයා දන්නේ නැහැ. මෙයා ප්ලග් කරලා තියයි. ඔයාලට උන මේක දැන් උනක් ගහන්න පුළුවන්. Arduino board එක ගත්තා. මෙන්න මේ විදිහට මේක සෙට් කරගත්තා. මේ සර්කිට් එකේ තියෙන විදිහට මේක සෙට් කරගත්තා. මේක සෙට් කරගෙන ඔයාලට Arduino board එකට කෙලින්ම ගහලා මෙතන මෙතන රිලේ එකක් තියෙනවා. රිලේ එක මම පස්සේ කියන රිලේ කියන්නේ මොකද්ද කියලා. මේ මෙතන රිලේ එකක් තියෙනවා. මේ රිලේ එක හරහා වතුර මෝටරේ සෙට් කරන්න පුළුවන්. හරිද? සමහරවන්න මේක දැක්ක මම දන්නවා මෙතන මොකද කරලා තියෙන්නේ කියන එක. ඒත් මෙතන නොදන්න පිරිසක් ඇතිනේ. ඒකයි මම මේක එක්ස්ප්ලেইন කරගෙන යන්නේ. එතකොට මේ සෙන්සර් එක පාවිච්චි කරලා මේ ඇටෝම අපි සකස් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ ඇටෝම සකස් කරගෙන අපේ Arduino board එක අපේ කම්පියුටරේට ප්ලග් කරගන්න ඕන. ඒ Arduino board එකට ප්ලග් කරගත්තට පස්සේ අපිට Arduino board එක අපේ software එක හරහා මේක ලියන්න පුළුවන්. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ටනල් එකේ තියෙන පැලවල තෙතමනේ අඩු වෙනවා. එතකොට මේ පැලේ වර්ධනය වෙන්න වතුර අවශ්‍යයි. බෙහෙත් අවශ්‍යයි. පොහොර, දියර පොහොර, එතනින් ගියන් පස්සේ පරිසරයේ තියෙන සිසිල්භාවය ඒවා අවශ්‍යයි. ඒ තරම් දුරට කිව්වේ නෑ මම දැනට ගන්න. පස්සේ තියෙන තෙතමනේ කියන එක විතරක් ගන්න. මේ පස්සේ තියෙන තෙතමනේ මෙෂර් කරගන්න ඕනේ ඉස්සලා අපි Arduino board එකට. ඒක අපි කෙලින්ම අපේ කම්පියුටරේ හරහා බලන්න ඕන. මේක කොයි වෙලාවටද වැඩ කරන්න ඕන කියන එක. ඒක හරියටම දැනගන්න ඕන. මේ පස්සේ තියෙන කොච්චර තෙතමනේ ඉඳලා වැඩ කරන්න ඕන. පස් ටිකක් ගෙනල්ලා මේ තෙතමනේ තිබ්බොත් මෙයා ඔන්න එන්න ඕන. මීට වඩා අඩු වුණොත් ඔන්න එන්න ඕන. ඒ කියන්නේ පස්සේ තෙතමනේ මේක හරියට කැල්කියුලේට් කරගන්න ඕන. මේක කරලා අපේ තියෙන මේ කම්පියුටරේ තියෙන ප්‍රස්ථාරය එහෙම නැත්නම් අපේ මෙතන එන ඉන්පුට් වැලියු එක බලලා ඒ වැලියු එක අනුව අපිට මෙතන 5 volt relay module එක on කරගන්න පුළුවන්. ඒතර මේ 5 volt relay module එක කියන්නේ මොකක්ද? මේක ඇවිල්ලා ඕගලන් ගෙදර තියෙන ස්විච් එකක් වගේ. කියන්නේ අපේ ගෙදර තියෙන ස්විච් එකක් වගේ. ඒතර අපේ කාමරේ නැත්නම් සාලේ කුකුසි වාරය කරවලේ යනවා. අතපත ගාලා ඔයා ඒක ලයිට් එක දාගන්න. ලයිට් එක දාගත්තට පස්සේ ඔන්න ගෙදර තියෙන බල්බ් එක පත්තු වෙනවා. හරිද? ඒක පත්තු වුණාම අපිට අපේ අවශ්‍යතාවය අවශ්‍ය වැඩි කරගෙන අපිට ලයිට් එක ඔෆ් කරලා ආපහු එට පුළුවන්. ඒක ඔයා කැමති නැක දාලා එන්න. ඒකට ඔෆ් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මේ වගේ අපිට මේක කරන්න පුළුවන්. ඒ කරන්නේ මේක නිකන් ඇවිල්ලා 5 volt relay module කියන එක ඇවිල්ලා අන්න ඒ වගේ කාරණා. ඒ කියන්නේ මෙතන යම්කිසි කරන්ට් එකක් දීලා ඒ කරන්ට් එකෙන් මෙයා වැඩ කරන්න ඕනේ නම් මෙයා අපි ඔන් කරගන්න ඕනේ. ඒතර මේක ඔන් කරන්නේ කවුද? අපිට ඕන වෙලාවට මෙයා ඔන් කරන්න බෑ. මෙයා ඔන් කරන්නේ මෙන්න මේ Arduino board එකෙන් තමයි ඔන් කරන්නේ. ඒ Arduino board එකෙන් ඔන් කරනකොට අපේ මේ Arduino board එක දන්නේ මේ මෙතන පින් වලින් මෙයා ගහලා තියෙන රිලේ එක. ඒව තේරෙන්නේ Arduino board එක. Arduino board එකෙන් කරන්නේ කරන්ට් එක නිකුත් කරන එක. මෙතන මේ සෙන්සර් එකෙන් එන සිග්නල් එක තමයි මෙයා දන්නේ. ඒතර මේ Arduino board එක ප්ලග් කරලා අපි ප්‍රෝග්‍රෑම් කරාට Arduino board එක දන්නේ මේක මේ පස්වල තෙතමනේ බලන එක කියලා අපි කොච්චර මේක කරලා අපි කොච්චර මේක කරත් මෙයා දන්නේ මේ මෙතන අපි කරන්නේ මොකද කියන්නේ. ඒ කියන්නේ අපි තමයි ඒක තීරණය කරන්නේ.
ඒ කියන්නේ ඒ වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. එතකොට මේක පස්සට ගැහුවා. මේක අපේ මෙතන මේ චූටි IC එකක් තියෙනවා. ඒ IC එක හරහා මේකේ සිග්නල් එකක් මේ අපේ Arduino board එකට දීලා අපි ඒ එන සිග්නල් එක ඉන්පුට් කරගන්න. හරියනවා කිව්වොත් අපි ඒක ඉන්පුට් කරගෙන මේක අවුට්පුට් එකේ දීලා අපි මේ රිලේ එක ඔන් කරනවා. එහෙම නැත්නම් මෙයා කිව්වොත් බැරි වෙලාවත් මෙතන පස්සේ තෙතමනේ හරි කියලා කිව්වොත් මේ පස්සේ තියෙන තෙතමනේ ඇති කියලා කිව්වොත් මෙයා මේක ටක් ගාලා ඔෆ් කරන්නත් ඕන. ඒ දෙපැත්තටම මෙයා වැඩ කරන්නත් ඕන. එතකොට මෙයා තනිකර ඔටෝමැටික් ස්විච් එකක් වගේ අවශ්‍ය වෙලාවට වතුර දෙනවා. පස්සේ තියෙන තෙතමනේ අඩු වුණොත් මෝටරේ ඔන් කරනවා. පස්සේ තියෙන තෙතමනේ අඩු වුණොත් වැඩි වුණොත් මෝටරේ ඔෆ් කරනවා. ඒ කියන්නේ පස්සේ තියෙන තෙතමනේ අඩු වුණොත් මෙයා වතුර මෝටරේ ඔන් කරනවා. පස්සේ තෙතමනේ නියම ප්‍රමාණයට ආවට පස්සේ මෙයා ඔෆ් කරගන්න හදන්න පුළුවන්. නැත්තම් මේ පස්සේ තෙතමනේ සෙට් වුණාට පස්සේ මෙයා ඔටෝමැටිකලි ඔෆ් කරන්නත් හදන්න පුළුවන්. ඒක ඔයාගේ තියෙන අවශ්‍යතාවය අනුව ඔයාට කරගන්න පුළුවන්. ඒ තරම් මෙතන මේ පස්සේ තෙතමනේ අඩු වෙලා සාමාන්‍ය විනාඩි 5ක් විතර මේ තෙතමනේ කොච්චර තිබ්බත් මෙයා තව පොඩක් වතුර පාරක් එන්න ඕනේ කියලා හිතනොත් එහෙම පැල ඔක්කොටම ගිහිල්ලා නැහැ. තව පොඩක් දාන්න ඕනේ කියලා හිතනොත් ඔයාට ඒක ප්‍රෝග්‍රෑම් එකකින් ලියන්න පුළුවන් පස්සේ තෙතමනේ මේ වෙනකම්. ඊට පස්සේ මෙයා තෙතමනේ මේච් එක මෙයා අපව ඔන් කරන්නේ නැහැ. මොකද මෙයා ඔන් කරන්න කියලා මෙයා Arduino board එකට කියන්නේ. ඒතර මේකට ටයිම් එකක් දීලා ටයිම් එකෙන් වැඩ කරන්නත් හදන්න පුළුවන්. නැත්තම් පස්සේ තෙතමනේ මෙයා ගානට සෙට් වුණාම එහෙම ඔන් කරන්න පුළුවන්. මේක මේ මෙතන තියෙන ඩයග්‍රෑම් එකම ඔයාට විදි කිහිපයකට ගණනාවකට ලියන්න පුළුවන්. ඒක ඔයාතේ තමයි තියෙන වැඩි. මම තාම කෝඩ් කරන හැටි ඒ මොකක්වත් කියලා දුන්නේ නැහැ. මම ඒක කියලා දෙනවා. ඒව මෙතන කතා කරන්න බෑ. නිකන් මට මේ අයිඩියාව කියන්නේ Arduino කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් මේක හරියට තේරුම් ගන්න අපේ තියෙන ප්‍රශ්නේ අයිඩෙන්ටිෆයි කරගන්න එක තමයි මට මෙතන සාකච්ඡා කරන්න ඕනේ. මෙතන මේ අපේ ප්‍රශ්නය හරියට අයිඩෙන්ටිෆයි කරගත්තේ නැති වුණොත් වෙන ලොකුම ගැටලුව තමයි අපේ වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු ගණනාවට මුහුණ දෙන්න නෝ. ඒතර අපේ ප්‍රශ්නේ හරියට අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට අපේ වැඩේ කරගන්න යන්න පුළුවන් මේ Arduino board එක පාවිච්චි කරලා. ඒක ඔයා මේක කියන්නේ ඔයගොල්ලෝ මේකට මේ Arduino වලට විතරක් නෙමෙයි ඔය ඔයාට කියන්නේ පර්සනල් ඕගොල්ලන්ගේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම ප්‍රශ්නේ හරියට අයිඩෙන්ටිෆයි කරගත්තොත් උත්තරේ හොයාගන්න එක ලේසියි. හරිද? ඒ කියන්නේ මම දැන් එළියේ තියෙන මේවත් එක ඔයගොල්ලන්ගේ සිතුම් පැතුම් මේවත් එක මම මේ ගලපලා පොඩ්ඩක් කිව්වා. තේරුණාද? හරි. එතකොට මට මෙච්චරයි කියන්න ඕනේ. හරි. එතකොට මම මෙතනින් මේක නවත්තනවා. සුබ දවසක්. මම මේක ඉදිරියටත් මේක මම කොහොමද කරන්නේ? මම මේක ප්‍රැක්ටිකල් කොහොමද මම යූස් කරන්නේ කියන එක පිළිබඳව මම මේකට ඉදිරි ඉස්සරහට වීඩියෝ එක කරගෙන. සුබ දවසක්.